හරි. එතකොට අපි 2000 කීයේ හරි. හරිද? හරි. මොකද මේ ප්‍රශ්නේ කියවන්නම් මම මුලින්ම. මොකද ප්‍රශ්නේ තියෙන්නේ රූපයේ දැක්වෙන්නේ සමාන කොටස් 4කින් සමන්විත බිත්ති සැරසිල්ලක් කියලා කියනවා. එහි එක් කොටසක් වන්නේ APCQ මල්පොත්. APCQ කියන්නේ මල්පැති හැඩි කොටසක් අඩංගු පැත්තක දිග 14ක් වන ABCD සමචතුරස්‍රයලු. අර ABCD කියන්නේ මොකද්ද? සමචතුරස්‍රයක් කියන හරිද? හරි. එතකොට මෙහි APCD හා AQCD යනු APCD හා AQCD යනු මොනවද කියලා කියන්නේ? කේන්ද්‍ර පිළිවෙලින් D හා B වන කේන්ද්‍රික ඛණ්ඩ කියලා කියනවා. හරිද? ඒ කියන්නේ සරලව වුණොත් එහෙම මේ CPAD කියන්නේ මේ මෙතන ගත්තොත් අංශක 90ක් තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක්. මෙතන අංශක 90ක් තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියනවා. ඒ වගේම BCQA නැත්නම් AQCD CB ගත්තොත් ඒකත් මොකක්ද වෙන්නේ? අංශක 90ක් තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියනවා. හරිද? හරි. ඊට පස්සේ පහත ගණනය කිරීම සඳහා අවශ්‍ය තැන්හිදී ෆයියාගේ 22 බෙදීම 7ක් ලෙස ගන්නලු. හරි. එතකොට රෝම ඉලක්කම් එකේ පළවෙනි පාර්ට් එක අහනවා ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. මොකද්ද? ABC ත්‍රිකෝණයේ වර්ගඵලයනේ. හරි. ABC ත්‍රිකෝණය කියලා කියන්නේ මේ උඩින් තියෙන ත්‍රිකෝණය නේද? මම මේ ත්‍රිකෝණය පොඩ්ඩක් අඩේට දාන්න කෝපෙට කියලා අඳුරගන්න. මේ ත්‍රිකෝණය කියලා නේද ඔය කියන්නේ. හරි. ඔන්න ඔය ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණයේ වර්ගඵලය අහන්නේ. හරි. රෝම ඉලක්කම් එක ත්‍රිකෝණයේ වර්ගඵලය අහන්නේ. ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න සූත්‍රය මොකද්ද? දෙකින් එක වතාවක් ආධාරක වතාවක් ලම්බුසය. දැන් මෙයා 14 ඉන්න සමචතුරස්‍රයන්නේ. එහෙනම් මෙයා 14යි මෙයා 14යි. ආධාරකේ මම 14යි කියලා ගත්තොත් එහෙම. ලම්බුස කීයද මට ගන්න වෙන්නේ? ලම්බුස අනිවාර්යෙන් ආධාරකේ ලම්බුස එක්ක එල්ලෙඩි එක්ක ටිකේ තියෙන්න ඕනේ. මේ ආධාරකේ නම් මෙයා තමයි ලම්බුස වෙන්නේ. ආධාරකේ 14යි නම් ලම්බුසත් කීයද දෙන්නේ? 14ක් කියලා එනවා. හරි. දැන් මේක සුළු කරන් තියෙන්නේ කැපෙනේව කපන්න. හරිද? බලන්න මෙතන දෙකට දෙකියව එකයි 14ට දෙකියව කීයද 7ක් කියලා එනවා. ඊළඟට 14 7න් වැඩි කරන් තියෙන්නේ 7 වරක් 4 28න් 8 දානවා දෙකක් ඉතුරුයි. 7 වරක් 7යි 2යි කීයද? 9 එන සෙන්ටිමීටර කීයද දෙන්නේ? වර්ග සෙන්ටිමීටර 98ක් කියලා එනවා පළවෙනි පාර්ට් එක උත්තර ත්‍රිකෝණීය වර්ගඵලය ගත්තා. හරිද? හරි. අපි දැන් හොයමු. රෝමී නැත්නම් දෙකට දාලා වර්ගඵලය. දෙකට දාලා ප්‍රශ්න මොකද්ද බලන්න. AQCB කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. AQCB හරි. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයනේ. හරි. එහෙනම් අපිට කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ගත්ත හැකි. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. හරිද? කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ගන්න කොහොමද? සම්පූර්ණ වෘත්තයක අරයාර වන වෘත්තයක වර්ගඵලය ගත්තොත් 5r වර්ගය. එයාට යා වැඩි ගන්න 360න් තීරකින්. මෙතන කේන්ද්‍රික ඛණ්ඩයක් කියන අංශක 90යි ගන්න 360න් 90යි. 360න් කීයද? 90යි. මට ඕන නම් මේක එකපාර 4න් එකයි කියලා දාන්නත් තිබ්බා. හරි කොහොමද? 5 කියන එක විදිහට මම දාන්නේ 22 බෙදීම 7යි. r කියන එක්කෙනා කීයද 14යි. අර ඒ කීයද 14යි. r වර්ග හින්දා 14 වැඩි කිරීම 14 වැඩි කිරීම. මම මේක එකපාර කපන්නම් නෙවෙයි. 90ට 91යි 360 90 කියත් තියෙන්නේ 4යි. ඔය විදිහට කපුවා. ඊට පස්සේ මම මේක වැඩි කරනවා කියන්නේ 4න්. ඒකෙන් දැන් කැපෙනව කපන්න මේ බලන්න. 4 7 1යි 14ට 7 වගේද 2යි. කැපෙනවා තියෙනවා 2ට 2 1යි 4ට 2 වගේද 2යි. තව කැපෙනවා තියෙනවා 2ට 2 1යි 14ට 2 වගේද 7යි කියලා එනවා. ඒකට පල්ලෙහා මුකුත් නැහැ ඒක විතරයි තියෙන්නේ වැඩන්නේ 22 7න් වැඩි කරන්න තියෙන්නේ. 7 2 14න් 4 එකක් දානවා. 4 2 14යි එකයි කීයද 15 වෙන වර්ග සෙන්ටිමීටර එතන කීයද දෙන්නේ 154ක් කියලා එනවා වර්ග සෙන්ටිමීටර 154ක් කියලා එනවා. ඔන්න දෙවෙනි පාර්ට් එකත් අපි හදලා ඉවරයි. හරිද? හරි. අපි යන් තුන්වෙනි පාර්ට් එක හදන්න. තුන්වෙනි පාර්ට් එක හේතුව හොඳයි වගේ නේ. හරි. තුන්වෙනි පාර්ට් එකේ මොකද්ද කියන්නේ බලන්න. බලන්න තුන්වෙනි පාර්ට් එකේ මොකද්ද කියන්නේ කියලා. මල් පෙති හැඩති APCQ කොටසේ වර්ගඵලය. මේ බලන්නකො. මේ මල් පෙත්තක වර්ගඵලය නේද අහන්නේ. මෙන්න මේ තියෙන මල් පෙත්තක වර්ගඵලය නහන්නේ. අපි මුලින්ම හෙව්වේ මොකද්ද බලන්නකො. අපි මුලින්ම හෙව්වේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයනේ. මුලින්ම හෙව්වේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. ඊට පස්සේ අපි ඊළඟට හෙව්ව මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. හොඳට හිතන්න. දැන් මෙහෙම තියෙන දැන් මෙහෙම මම කේන්ද්‍රික ඛණ්ඩයක් ගත්තොත් එහෙම මම කේන්ද්‍රික ඛණ්ඩයක් ගත්තොත් එහෙම මෙතනින් නේද ඔහොම ත්‍රිකෝණය ගිහිල්ලා තියෙන්නේ. ඔහොම සෙට් වෙන්නේ. මේ වන්නකො දැන් මෙහෙම සමහර මල් පෙත්ත කියන එක තියෙන්නේ. හරිද? හරි. මල් පෙත්තේ වර්ගඵලය නහන්නේ. නිකමනේ හිතන්න මේ සම්පූර්ණ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය තියෙනවනේ. ඒතර දැන් මගේ ටාගට් එක මොකද්ද? මල් පෙත්තේ වර්ගඵලය වෙන. හරිද? හරි. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයෙන් නිකමනේ හිතන්න මෙන්න මෙහෙම තියෙන ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරොත් මෙන්න මේ විදිහට තියෙන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයෙන් ත්‍රිකෝණයේ වර්ගඵලය කියලා අඩු කරොත් එහෙම අඩු වුණාට පස්සේ ඒ ඉතුරු වෙන්නේ කාගේ වර්ගඵලය විතරක්ද? මෙන්න මේ මල් පෙත්තෙන් භාගයේ කොටසක වර්ගඵලය නේද ඉතුරු වෙන්නේ. පොඩ්ඩක් හොඳට හිතන්න. මේම කේන්ද්‍රික ඛණ්ඩයේ තියෙනවා. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අරගෙන ඒකෙන් ත්‍රිකෝණයේ වර්ගඵලය කියන එක අයින් කරලා දැම්මොත් නැත්නම් අඩු කරලා දැම්මොත් අන්තිම ඉතුරු වෙන්නේ මල් පෙත්තෙන් භාගයක වර්ගඵලය නේද?
තේරෙනවද මම කියන කතාව? එතකොට අපි හොයන්න ඕනේ මොකද්ද? මල් පෙත්තේ වර්ගඵලය. ඉතින් මල් පෙත්තේ භාගික වර්ගඵලය ඉතුරු භාගික එහෙමම නෙන්න ඕනේ. එහෙනම් මල් පෙත්තේ වර්ගඵලය ගත්ත හැකි එක පෙති භාගික වර්ගඵලය දෙකකින් වැඩි කරනවා. හරි. පෙති භාගික කොහොමද වර්ගඵලය ගන්නෙ? කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයෙන් ආ ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරන්නේ. තේරෙනවද කියන කතාව? හරි. ඕක තමයි කියන්නේ. හරි. අපි බලමු ගන්න හදන්න. මම ගන්නවා මොකද්ද මල් පෙත්තේ වර්ගඵලය එකපාර මම ගන්නවා. මල් පෙත්තක වර්ගඵලය. මල් පෙත්තක වර්ගඵලය කියන එකපාර ගන්න හදනවා. හරි කොහොමද ගන්නෙ? කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයෙන් ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරනවා. 154න් අඩු කරනවා කී ත්‍රිකෝණයේ වර්ගඵලය කියන 98යි. ඉතින් මේ ඉන්නේ පෙති භාගයක වර්ගඵලයෙන් සම්පූර්ණ පෙත්තක වර්ගඵලය ගන්නවා නම් එයා වැඩි කරනවා කියන්නේ දෙකකින්. තේරුණා නේද මේ කතාව? මොකද්ද මේ මේකින් වරහන් ඇතුළේ දෙකකින් කියවෙන්නේ? වරහන් ඇතුළෙන් ඉන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයෙන් ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරපුවම පෙති භාගයක වර්ගඵලයෙන් සම්පූර්ණ පෙත්තක වර්ගඵලය නහන්නේ. එහෙනම් එයා වැඩි කරන්න ඕනේ දෙකකින්. ඕක තමයි සුළු කරන්න ඕනේ. 4න් 8ක් අඩු කරන්න බෑ 14න් 8ක් අඩු කරන්න 6යි. එතකොට මෙතන තියෙන කීයද 14යි 14න් 9ක් කියන මෙතන කීයද 5ක් කියලා එන්නේ. එතකොට 56 වැඩි කරන් තියෙනවා කියන දෙකෙන් 56 දෙකෙන් වැඩි කරොත් දෙවරක් 6 56 දෙකෙන් වැඩි කරපුවම 112යි අපි ගන්නවා කොහොමද මේ 112යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා. ඔන්න රෝමේ ලකම් 3 හදලා ඉවරයි. හරි අපි යන්නේ රෝමේ ලකම් 4 හදන්න. මොකද්ද බලමු රෝමේ ලකම් 4 කියන්නේ කියලා. හරි රෝමේ ලකම් 4 මොකද්ද කියන්නේ? රෝමේ ලකම් 4 කියනවා මල් පෙති හැඩති කොටස් 4න් පමණක් සමාන්විත සංයුක්ත රූපේ පරිමිතිය. එහෙනම් මල් පෙති වටේ විතර මල් පෙති විතරක් තියෙන මේ කොටස් වල සම්පූර්ණ පරිමිතිය කියන දහන. පරිමිතිය යනු මොකද්ද? වටේ දිග. එහෙනම් දැන් මේ සෙට් එකේ මේ දාර සෙට් එකේ මොකද්ද? වටේ දිග වල ටික හොයන්න තියෙන මල් පෙති හැඩේ විතරක් තියෙනවා. හරි එහෙනම් මොකද්ද කරන්න ඕනේ? වටේ දිග හොයන්න නම් මේ බලන්න මේ මල් පෙති හතරම සමානයි. සර්ව සමයි. එතකොට මෙන්න මෙයා බලන්න මල් පෙත්තෙන් හරියටම භාගයක් කියලා කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩය මේ විදිහට සලකවුවොත් මේ කේන්ද්‍රික ඛණ්ඩයට අදාළ මොකද්ද? ඒ කේන්ද්‍රික ඛණ්ඩයට අදාළ ඡාප දිග නේද ඔය තියෙන්නේ. එහෙනම් ඔය ඡාප දිගක් හොයාගත්තාම මේ වගේ ඡාප දිග වල කීයක්ද අපි ගන්න ඕනේ? 1 2 3 4 5 6 7 8යි. එහෙනම් අපි සම්පූර්ණ රූපේ පරිමිතිය ගත්තා. මේ ඡාප දිග වල ඡාප දිග කියන එක අටෙන් හොයන්න. අටෙන් වැඩි කරන්න. හරිද? හරි. ඕක තමයි කතාව. එහෙනම් මම මුලින්ම ඡාප දිග හොයලා ඉන්නම්. ඡාප දිග හොයනම සූත්‍රය මොකද්ද? සම්පූර්ණ වෘත්තයක පරිලි හොයන සූත්‍රය මොකද්ද? 2πr. එයාගෙන් කේන්ද්‍රික ඛණ්ඩයක් හින්දා 360න් පීඩයෙන් වැඩි කරන්න ඕනේ. ඒතර මෙතන කේන්ද්‍ර කොටේ 90යි. 360න් 90 කියන එක එකපාර ගන්න කියයි කියලාද? ඉතින් එකයි කියලා. හරිද? හරි මම සුළු කරන්නම් දෙකට දෙක කියව එකයි හතරට දෙක කියව දෙකයි. දැන් මෙතන යට එක යට දෙකක් තියෙනවානේ. ඒක යට දෙක මම මුලින් ලියන්නේ. ඒක වතාවක් 5 කියන එක අදියේද 22 දීම 7යි. r ගෙන් වැඩි වෙන්නේ. r කියන එක න r එකේද 14යි. හරි. දැන් මේක සුළු කරන්න තියෙන්නේ. සුළු කරද්දි කොහොමද සුළු වෙන්නේ? කොහොමද සුළු වෙන්නේ එක? මේ බලන්න 4 7 වගේද 1යි 14 වගේද 2යි ඒ දෙකට මේ පරිධාරය එක පිටචාම 22යි සෙන්ටිමීටර කියලා එනවා පරිමිතිය ඡාප දෙක. හරි දැන් අපිට ඕනේ පරිමිතියනේ. එම නිසා පරිමිතිය කියන එක නා අපිට ගත්ත හැකි කොහොමද මේ බලන්න 22 වගේ පාර්ට් කීයක් දෙන්න ඕනේ 8ක්. එහෙනම් 22 කියන එක 8ෙන් වැඩි කරන්න. 8 වරක් දෙක කියන 16යි එකක් ඉතුරු 8 වරක් දෙක 16යි 10යි 176යි සෙන්ටිමීටර 176යි සෙන්ටිමීටර කියලා එනවා. ඔන්න මේ පාර්ට් එකත් අපි හදලා ඉවරයි. හරිද? හරි. ලයිට් එකේ ඉන්න චූට්ටක් පේන්නේ නැති වගේ ගතියක් තියෙනවා. ඒක පැහැදිලි පේනවනේ දවුලක් නැහැ නේ ෂේප් එකේ. හරි. දැන් වැඩේ. හරි. එතකොට අපි රෝම ඉලක්කම් ඔන්න හතරක් හදලා ඉවරයි. අපි දැන් හදන්නේ අන්තිම එක. අන්තිම එකේ මොකද්ද බලමු කියන්නේ කියලා. අන්තිම එකේ කියනවා මෙන්න මෙහෙම කතාවක් නේද? ඉහත රෝම ඉලක්කම් හතර කොටසේ සැලකූ සංයුක්ත රූපේම මායිම ඔස්සේ පබළු ඇමිනිය යුතුව ඇති අතර ඒ කල යුත්තේ ඒ ලක්ෂයෙන් පටන්ගෙන මායිම් ඔස්සේ මිනු විට මීටර 5.5ක පරතරයක් සහිතව නම් ඒ සඳහා අවශ්‍ය පබළු ගාන හොයන්න. හරි. එහෙනම් දැන් මොකද කරන්නේ? රෝමිලක්කම් 4 සැලකූ සංයුක්ත රූපේ මායිම ඔස්සේ සංයුක්ත රූපේ කියලා කියන රෝමිලක්කම් 4 සැලකුවේ මොකද්ද? මල් පෙති 4 විතරයිනේ. එහෙනම් ওই මල් පෙති 4 මොකද කරන්නේ? මායිම ඔස්සේ පබළු ඇමිනිය යුතුව ඇත අතර ඒ කල යුත්තේ ඒ ලක්ෂයෙන් පටන් ගන්නවා. මෙහෙමනේ. දැන් මොකද කරන්නේ මල් පෙට්ටි වටේට මෙන්න මෙහෙම තැනින් තැන පබළු වමනන්න ගන්නේ. ඔන්නෝම තැනින් තැන පබළු වමන. දැන් නේද උත්තර කියනවා කියලා මම නිකන් දෙන්නේ. ඔන්න ඔය විදිහට මේ මල් පෙට්ටි වටේට මේ මල් පෙට්ටි වටේට මේ මල් පෙට්ටි වටේට මෙන්න පබළු වමනන්න යන්නේ කියලා කියනවා. හරිද? හරි. එහෙනම් අපෙන් අහනවා පබළු කීයක් මේ අමුණන්න පුළුවන්ද කියලා. දැන් ඔගේ මෙහෙමනේ කතාව. ටූට්ටක් හිටන් දෙයක් තියෙනවා. හරිද? දැන් අපි බලමු එක මල් පෙට්ටක් සලකපුවාම දැන් ඒකේ පබළු වමනනවා කියන්නේ මේ සෙන්ටිමීටර කීයෙන් කීයටද? 5.5ක පරතරයකින් කියලා තමයි මේ මල් පෙත්තේ පබළු වමනන්නේ. හරිද? එතකොට අපි දැන් බලමු කොහොමද පබළු වමනන්නේ කියලා. දැන් මෙහෙම සීන් එක ගන්න තියෙන දැන් මම මෙහෙම අරගත්තොත් එහෙම ඔන්න ওই දිගේ කීයක් එන්නේ?
දැන් මේ දිග අපි කරනවා 22යි. එහෙනම් මේ දිගත් කීයද 22යි. 44ක දිගක් තමයි මොකද්ද? පබළු වමුණක්. හරිද? ඒතර පබළු වමුණක්දී දැන් මෙතනින් එකක් පටන්ගෙන දැන් අපි හිතමුකෝ මෙහෙම. දැන් මෙහෙම ඔන්නෝම තියෙනවා. මෙයාගේ 10යි මෙයාගේ 10යි සෙන්ටිමීටර් 5න් 5ට පබළු වමුණා කියලා. එහෙනම් මෙතන පබළුවක් එන්න ඕනේ. එහෙනම් මෙතන 5යි මෙතනම 10යි. දැන් මෙතන පබළු එකක් එනවා. දැන් මෙතන 5ක් එනවා. මෙතනත් 5යි. මෙතන එකක් එන්න ඕනේ. මෙතන එකක් එන්න ඕනේ. හරිනම් මේ බලන්න. පරතර කීයක්ද තියෙන්නේ? පරතර 4යි. පබළුත් කීයක් දෙන්නේ? පබළුත් 4ක් එනවා. පරතරක් 4යි පබළුත් 4යි. හරිද? අර ඔය විදිහට දල සටහන පොඩ්ඩක් අපිට තේරෙන විදිහට එකක් ඇදලා බලලා තමයි ගානට යන්නේ. හරි. එහෙනම් පරතර ගානට පබළු ගාන සමාන වෙනවනේ. දැන් අපිට කෙලින්ම පරතර ගාන හොයන්න පුළුවන්. කොහොමද පරතර ගාන ගන්නේ? පරතර ගාන ගන්නවා. පරතර ගණන කියන එක නා කොහොමද ගන්නෙ? මේ බලන්න මුළු කියන දිග කීයද? 44යි. සෙන්ටිමීටර කීයද? 44යි. යා කොච්චරකින් කොච්චරකටද බබළු වුණාන්නේ? 5න් 5ට තමයි සෝරි 5න් 5ට තමයි බබළු වුණා. මේ පරතර ගාන ගත්තැයි මුළු තියෙන දිග බෙදෙනවා බබළු දෙකක් අතර පරතරෙන්. හරිද? ඔන්න පරතර ගාන එනවා. 44 5න් බෙදන්නට තියෙන්නේ. 44 සෝරි 44 5න් බෙදන්න තියෙන්නේ. ඔව්. එතකොට දැන් මේකේ දශම සංඛ්‍යා තියෙද්දි නම් සුළු කරන්න පොඩ්ඩක් අමාරුයි වගේ. හරි. කමන්නේ පොඩ්ඩක් බලමු. දශම නැති කරන්න මම මෙයාව 10න් වැඩි කරන්නම්, මෙයාවත් 10න් වැඩි කරන්නම්. ඒතර මෙතන උඩේ එනවා 440ක්, මෙයා 10න් වැඩි කරපුවම කියද්දි 55. 440 55න් බෙදන්න නෙවෙයි. බෙදලා බලමු චුට්ටක්. බෙදෙනවා වගේ හරියට. ඔව්. අන්තරට අපි 440 40ට 55 ඒවා කීයද තියෙන්නේ? 8ක් හරියටම තියෙන්නේ. 8ක් තියෙන්නේ. හරිද? මෙයාව 55න් බෙදපුවාම කීයද දෙන්නේ? 8යි. එහෙනම් පබළු කීයද දෙන්න ඕනේ? 8ක් එනවා. දැන් මෙතනින් පටන් ගත්තාම මෙහෙම. දැන් මෙතන එකයි මෙතන එකයි එනවා. ඊට පස්සේ මෙතන එකයි මෙතන එකයි. මෙතන එකයි එහෙනම් බ්‍රේක් හරි. හරි එකක් එනවා. මොන විදිහට පබළු 8ක් නෙන්නේ. හරි. ওই විදිහට 8ක් ආපුවාම දැන් මේ බලන්න ඒකෙන් පටන්ගෙන මෙහෙම ගිහිල්ලා මෙතෙන්දදී 8යි. නැවත ආයේ මේ පෙත්තට යද්දී ආයේ මෙතන පබළුවක් ආයෙ සෙට් කරනවද නැහැ? ආයෙ සෙට් කරනවා මෙතන බබළුවක් නැහැ. ඊ දැනටම මෙතන බබළුවක් තියෙනවනේ. මම මෙතනින් ගිහලා මෙතෙන් එන්නේ 7යි. ඒ කියන්නේ සරලව කිව්වොත් එන්නේ. මේ පැත්තෙන් පටන්ගෙන මෙයාගෙන් මෙහෙම ස්ටාර්ට් කරොත් එහෙනම් මේකේ බබළුව 8ක් එනවා. එතකොට මේකේ 8ක් ආවම මෙතන එකක් දැනටම සෙට් කරලා නැන්නේ. ආයෙතන මෙයාගේ ගිහලා මෙහෙම 8ක් සෙන්නේ නැහැ. මෙතන බබළු කීයක් දෙන්නේ 7යි. ඒ වගේ මෙයාගේ කීයක් දෙන්නේ 7යි. මෙයාගේ කීයක් දෙන්නේ 7යි. ඉතින් ඒක තේරුම් ගන්න. දැන් පළවෙනි පාර්ට් එකේ මෙතන බබළුව සෙට් කරලා මේ වටේ අලවන ගිහලා එද්දී ආයේ දෙවෙනි එකේ මෙතන පබළුවක් සෙට් කරන්න ඕනද නෑ දැනට එකක් සෙට් කරලා දෙන්නේ නේද ඊටු 7යි මෙතන සෙට් වෙන්නේ ඔන්න ඔය විදිහට තමයි පබළු ගණන් එන්නේ එහෙනම් එම නිසා ඇලවියේ පබළු ගණන යුතු පබළු ගණන කියන එක නා මට ගන්න පුළුවන් 8ට 7 තුනක් එකතු වෙනවා 8 ධන 7 ධන 7 ධන 7 පේනව නේද ඔන්න ඔය සෙට් එකේ එකතු තමයි ගන්න ඕනේ ඒතර මේ සෙට් එකේ එකතු වෙන මම දාන්නම් මේ බලන්න 7 3 කිව්ද 21යි 21යි 8යි කියද බබළු කීයද දෙන්නේ 29ක් කියලා එන්නේ. බබළු කීයක්ද? 29ක් කියලා එන්නේ. හරිද? හරි. එතකොට ඔන්න ඔච්චරයි ගාන සම්පූර්ණ ගාන මම හිතනවා තේරෙන්නේ නැති කියලා. මේ මෙතන තේරුම් නැත්තම් මේ වගේ දල සටහනක් පොඩ්ඩක් හදලා බලන්න. එතකොට ඔයාලට තේරෙනවා කතාව මොකක්ද කියලා. ඒ විදිහට හදලා ගානට හදලා පොඩ්ඩක් අවසාන පාර්ට් එකේ හිතන්න දෙයක් තියෙනවා. ඒක හින්දා මම සාමාන්‍යයෙන්. හරිද? හරි අපි යමු ඊළඟ ගානට.